ගෙදර ලූණු තියෙනවා නම් ඔයා හදලම බලන්න ඕනේ කෑමක් අද අරන් ආවේ. මොකද ඉක්මනින් ලේසියෙන් මේක හදන්න පුළුවන්. වැඩි දේවල් ඕන වෙන්නෙත් නෑ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම ටිකක් ලොකු ලූණු ගෙඩි දෙකක් මේ වගේ තීරු කපාගෙන අරගෙන තියෙනවා. ඊළඟට ඒකට අපි දාගමු සුදු ලූණු බික් 3ක් විතර හොඳට චූටි වෙන්න කපාගෙන. අපේ කෑම්වලට නැතුවම් බැරි කරපිංචා කොළ 5-6ක් විතර මං අතින් කඩාගෙන මේකට දාගන්නවා. ඊළඟට මං දාගන්නේ හොඳට චූටි වෙන්නම කපාගත්තු අමු මිරිස් කරලා. අමු මිරිස් දාද්දී ඔයා සැරකන ප්‍රමාණයට අඩු වැඩි කරගන්න. රස අනුව ලුණුත් දාගෙන මේකට මිරිස් තේ හැඳි භාගයක්, කොත්තමල්ලි තේ හැඳි එකක්, කහ තේ හැඳි කාලක්, තව මේකට සූදුරු තේ හැඳි භාගයකුත් එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරගමු. ඊට පස්සේ මේකට අපි පාන් පිටි මේස හැඳි 3ක් දාගමු. ඊළඟට මම කෝන් පිටි මේස හැඳි එකක් එකතු කරගන්නවා. කෝන් පිටි වෙනුවට ඔයාලට හාල් පිටි පාවිච්චි කරන්නත් පුළුවන් මෙතනදී. දැන් මේ ටික අපි හොඳට මිශ්‍ර කරගමු. පාන් පිටි මදි වගේ නිසා මම තව මේස හැන්දක් මේකට එකතු කරගන්නවා. එතකොට ඔක්කොම පාන් පිටි අපි මේස හැඳි 4ක් එකතු කරගත්තා. ඊළඟට වතුර මේස හැඳි දෙකක් අපි අරගෙන ටික ටික මේකට දාගන්න ඕනේ. එකපාර වතුර ගොඩක් දාගන්න නැතුව මෙන්න මේ වගේ ඇලෙන සුළු පදමක් තමයි අපි හදාගන්න ඕනේ. දැන් මේ ටික බැදගන්න අපි තෙල් ටිකක් රත් කරගමු. ගැඹුරු තෙල් වගේ ගොඩාක් ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක් තිබුණාම ඇති. විශේෂයෙන්ම කියලා හැඩයක් නැහැ. අපි ලූණු මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට තෙලට දාගමු. ගින්දර ගොඩාක් වැඩි කරගන්න නැතුව අපි මධ්‍යම ගින්දරේ මේක බැදගමු දෙපැත්ත හරවගෙන. හරිම ලේසියෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන් කෑමක්. හවසට තේ බොන වෙලාවට මේක නම් හදලම බලන්න ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් කැමති වෙයි. මේ වගේ රස කෑම තවත් බලන්න අමතක නොකර subscribe කරලා එකතු වෙන්න. ඔයාට සුබ දවසක්.